Well, we are going to start our simple and practical English program, which is very useful for you for your day-to-day uses. ඔබ එදිනදා ජීවිතයේ භාවිතයන් සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වන සරල සහ ප්‍රායෝගිකම ඉංග්‍රීසි පාඩම් පෙළක තවත් අදියරකටයි මේ අප සූදානම් වන්නේ. අනිවාර්යෙන් පාඩම් පටන් ගන්න කලින් channel එක subscribe කරලා තියාගන්න. මම හැමදාම උදේ 9ට 11ට සවස් 4ට රාත්‍රී 7ට සහ රාත්‍රී 8ට live වෙනවා. පුතේ අපි මේ පාඩමෙන් කතා කරන්නේ අතීත කාලයේ ප්‍රශ්න විමසීම සහ අතීත කාලයේ සාමාන්‍ය වාක්‍ය නිර්මාණය කරන ආකාරය පිළිබඳව. අතීත කාලයේ ප්‍රශ්න විමසන්නේ did වලින්. හැබැයි අතීත කාලයේ ප්‍රශ්න have වලින් අහන්නත් පුළුවන්කම තියෙනවා. අතීත කාලයේ සාමාන්‍ය වාක්‍ය ප්‍රකාශ කරනකොට ඒ සඳහා අතීත කාල ක්‍රියාපදයක් අපි යොදා ගන්නවා. හැබැයි ඒකම present perfect tense වලිනුත් කියන්න පුළුවන්. අතීත කාල වාක්‍ය present perfect tense වලින් හඟවන්නත් පුළුවන්කම තියෙනවා. දැන් අපි සාමාන්‍ය ජීවිතයේ අතීත කාලයේ ප්‍රශ්න අහන ප්‍රධානම ක්‍රමය තමයි did වලින් ප්‍රශ්න අහන ක්‍රමය. ඔයා ආවද, ඔයා ගියාද, ඔයා කෑවද, ඔයා හොඳට නිදාගත්තද, මේ වගේ ප්‍රශ්න අපි අහනවානේ. දැන් අපිට අහන්න පුළුවන් කෙනෙක්ගෙන් ඔයා හොඳට නිදාගත්තද? Did you have a good sleep? එතකොට වාක්‍ය පටන් ගන්න did කියලා. දෙවන පියවරට පුද්ගලයා එනවා. ඊළඟට ක්‍රියාපදේ එනවා have කියන ක්‍රියාපදේ. එතකොට did you have have a sleep කියන්නේ නිින්දක් ගන්නවා කියන එක. එතන එකක් එන්නේ sleep නාමපදයක් නිසා එතනදී. have a sleep. එතකොට did you have a sleep? ඔයා නිින්දක් ගත්තද? Did you have a good sleep? ඔයා හොඳ නිින්දක් ගත්තද? එතකොට උත්තරයක් දෙන්න ඕනේ yes I did කියලා. ඔව් මම හොඳට නිදාගත්තා. yes I did. ඔව් මම හොඳට නිදාගත්තා. yes I did. දෙක did වලින් අහන ඕනම ප්‍රශ්නයකට did වලින් උත්තර දෙන්න පුළුවන්. නැත්නම් ඔබට කියන්න පුළුවන් yes නැත්නම් යා කියලා කියනවා. යා I had a good sleep. have වල අතීතයේ වෙන්නේ had. I had a good sleep. ඔව් මම හොඳ නිින්දක් ගත්තා. I had a good sleep. එතන මෙතනදී වෙන්නේ did වලින් ප්‍රශ්නය අහනවා. පිළිතුර සම්පූර්ණ වාක්‍යකින් දෙනවා. ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් හදනකොට නිතරම ක්‍රියාව කරන පුද්ගලයා වාක්‍ය ආරම්භයට එන්න ඕනේ. එතන මම කියලා පටන් ගත්තේ I. ඊළඟට had a sleep නිින්දක් ගත්තා. I had a good sleep. මම හොඳ නිින්දක් ගත්තා. ඒ විදිහටයි පිළිතුරු දෙන්න ඕනේ. දැන් ඒ විදිහටම ඔබට කියන්න පුළුවන්කම තියෙනවා. ප්‍රශ්නයක් අහන්න පුළුවන්කම තියෙනවා. ඔයා මොනවා හරි කෑවද? Did you eat something? මේ did වලින් ප්‍රශ්න අහනකොට ක්‍රියාපදයේ යෙදෙන්නේ වර්තමාන කාලයක. අපි එකට කියනවා ක්‍රියාමූලය නැත්නම් verb stem කියලා. එතකොට අතීත ප්‍රශ්න අහන්නේ වර්තමාන ක්‍රියාපදයේ දාලා. ගොඩක් අය පටලවන තැනක්. Don't confuse. පටලව ගන්න එපා. එතකොට did you eat something? did කියලා පටන් ගන්නවා පුද්ගලයා දෙවනුව ක්‍රියාපදයේ තුන්වනුව. did you eat something? එතකොට ඔබට කියන්න පුළුවන් ඔව් මම කෑවා noodles ටිකක්. yes I ate some noodles. noodles කියන එක noodle කියලා විතරක් කියන්නත් පුළුවන්. noodles කියන්නත් පුළුවන්. yes I ate some noodle. ඔව් මම noodle ටිකක් කෑවා. some කියන්නේ ටිකක්. නැත්නම් වගයක් කියන එක. some clothes රෙදි වගයක් නැත්නම් රෙදි ටිකක්. some money කිව්වොත් සල්ලි ටිකක්. some. එතකොට some noodle ටිකක් නැත්නම් noodles කියන්නත් පුළුවන් දෙකම හරි. එතකොට I ate එක අර අටේ ඉලක්කම විදිහටම උච්චාරණය වෙන්නේ. ලංකාවේ කියන්නේ 8 කියලා. 8 වැරදි. යන්න අල්ට යන්න. 8 තමයි හරි කෑවා කියන්නේ. අටේ ඉලක්කමත් 8 කෑවා කියන්නේත් 8. දෙකම සමානයි. ඒවා homonyms කියලා අපි කියන එක වගේ උච්චාරණය වෙන්නේ. පද ලංකාවේ ගොඩක් අය උච්චාරණ ගැන උනන්දු වෙන්නේ නැහැ නේද? ඉතින් පුතේ අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. අපි හැමදාම උදේ 9ට 11ට සවස් 4ට රාත්‍රී 7ට සහ 8ට live වෙනවා. අපි online ඉංග්‍රීසි පන්ති ගැන උනන්දු වෙනවා නම් තිරේ පෙන්වා තිබෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ලංකාවේ අඩුම අය කිරීම සහිත online ඉංග්‍රීසි පන්තිය කතා කර පුරුදු කරන පන්තියක්. වයස් ભેදයක් නැහැ. හොඳයි අපි ඉදිරියට යමු. එතකොට did you eat කියලා අහනකොට ක්‍රියාපදය වර්තමාන කාලයි. උත්තරය දෙනකොට මම කෑවා කියන එක ක්‍රියාපදයේ අතීත කාලයි. I ate some noodle. දැන් මේ did වලින් ප්‍රශ්න අහන විදිහ. ඊළඟට have වලින් ප්‍රශ්න අහන්නත් පුළුවන්කම තියෙනවා අතීත කාලයේ. ඒකට කියනවා present perfect tense කියලා. එතකොට යොදන්නේ ක්‍රියාපදයේ past participle එක. have වලින් ප්‍රශ්න අහනකොට have මුලට එනවා. ඔයා කළාද මගේ වැඩේ? දැන් මම වැඩක් පවරලා යාළුවාගෙන් අහනවා පසුව have you done my job? මගේ වැඩේ රස්සාවටත් job කියනවානේ. වැඩේටත් job කියනවා. have you done my job? ඒතර have you did කියලා අහන්න බෑ. ඒක ක්‍රියාපදයේ තුන්වෙනි රූපය නැත්නම් past participle එක තමයි මෙතනදී අපි භාවිතා කරන්නේ. have you done? ඒතර උත්තරේ දෙන්න පුළුවන් කෙටියෙන් yes I have. the have වලින් ප්‍රශ්නේ ඇහුවේ yes I have. did වලින් ප්‍රශ්න ඇහුවාම yes I did.
have වලින් ප්‍රශ්න ඇහුවාම yes I have කියලා උත්තරේ නවත්තන්න පුළුවන් have වලින්. Have you done my job? Yes I have. Have you done your homework? Have you done. එතකොට have කියලා පටන් ගන්නවා. පුද්ගලයා දෙවනුව එනවා. ක්‍රියාපදයේ තුන්වනුව එනවා. ඔයා කළාද ඔයාගේ ගෙදර වැඩ? Have you done your homework? ඒතර සම්පූර්ණ වාක්‍යයකින් උත්තර දෙන්නත් පුළුවන්. Yes නැත්නම් යා කියලා කියනවා. Yeah I have done my homework. I have done. ඒතර පුද්ගලයා මුලට එනවා have කියන ක්‍රියාපදයේ have කියන ඒ උපක්‍රියාව නැත්නම් එතනදී have යෙදෙන්නේ ආධාරකයක් වශයෙන්. ඊළඟට ක්‍රියාපදයේ past participle එක තුන්වනුව එනවා. Yeah I have done my job. ඔව් මම මගේ වැඩේ කළායි තියෙන්නේ. Yes I have done my homework. ඔව් මම මගේ ගෙදර වැඩ කළායි තියෙන්නේ. ඒතර ප්‍රශ්නේදී අහන්නේ your homework කියලා. උත්තරේදී කියන්නේ my homework කියලා. ප්‍රශ්නේදී අහන්නේ have you done your homework. උත්තරේදී කියන්නේ yeah I have done my homework. එතකොට ඔයා සල්ලි දුන්නද කියන්නේ අතීත කාල ප්‍රශ්නයක් නේ. මේක අහන්න පුළුවන් have you given. එතකොට අතීත කාල ප්‍රශ්න අහන්න විශේෂයෙන්ම නුදුරු අතීතයේ ප්‍රශ්න කරන්න මේ have you කියන ප්‍රශ්න වර්ගය නැත්නම් අපි එකට කියනවා present perfect tense කියලා. ඒ ප්‍රශ්න වර්ගය යොදා ගන්නවා. ඔයා දුන්නද සල්ලි? Have you given money? Yeah I have. ඔව් මම දුන්නා. Yes I have කියලා උත්තර දෙන්න පුළුවන්. සම්පූර්ණ වාක්‍යයෙන් උත්තර දෙන්න. ඔව් මම සල්ලි දුන්නා. මේක හැබැයි නුදුරු අතීතයේ ක්‍රියාවක් වෙන්න ඕනේ. Yeah I have given money. දැන් ඔයා බිල ගෙව්වද කියලා අහන්නේ. Have you paid the bill? ගෙවනවට ක්‍රියාපදයේ pay past participle එක paid වෙනවා. P A I D paid. ලංකාවේ කියන්නේ paid කියලා. paid නෙමෙයි. pay යන්න යන්න ආල්ඩ යන්න. paid. Have you paid the bill? Yeah I have paid the bill. නැත්නම් කෙටියෙන් කියන්න බලන්න. Yeah I have. එතකොට did වලින් ප්‍රශ්න ඇහුවොත් yeah I did. have වලින් ප්‍රශ්න ඇහුවොත් yeah I have කියලායි ඔබ පිළිතුරු දෙන්න ඕනේ. Yeah I have paid the bill. I have paid the bill කියලායි අපි කියන්නේ. දැන් හොටෙල් එකකට ගියාම ඔයා ඉල්ලනවා නේද waiter ගෙන් මට බිල ගේන්න. Please bring me the bill. ඒ bill එක කියලා කියන්නේ British English වල England වල. English අය English කියන්නේ එංගලන්තේ ඉපදුණු අයට තමයි English කියන්නේ. දැන් ලංකාවේ ඉපදුණු අය Sri Lankans, ඕස්ට්‍රේලියාවේ ඉපදුණු අය Australians, ඇමරිකාවේ ඉපදුණු අය Americans, Americans. එංගලන්තේ ඉපදුණු අය English. කවුරු හරි කිව්වොත් I am English කියලා ඒකේ තේරුම මම එංගලන්තේ ඉපදුණු කෙනෙක්. I am English. භාෂාවත් English, ඒ රටේ වැසියත් පුරවැසියත් English. ඒතකොට පුතේ එංගලන්තේ කියන්නේ please bring me the bill. මට බිල ගේන්න. ඇමරිකන් ඉංග්‍රීසි වල කියන්නේ please bring me the check. please bring me the check කියලා කියන්නේ. බිල ගේන්න කියන්නේ හොටෙල් එකකදී 5 star හොටෙල් එකකදී මේව භාවිත කරනවා. ලංකාවේ ක්‍රම දෙකම වළංගුයි. ඒතර ඔබට පේනවා අතීත කාල ප්‍රශ්න have වලින් අහන්නත් පුළුවන්කම තියෙනවා. Have you paid the bill? Yeah, I have. Have you given money? money වලට මුලින් ද දාන්න බෑ. Have you given money? Yeah, I have. ඒ වගේම have you taken your lunch? ඔයා lunch එක ගත්තද? take වල past participle එක එතන භාවිතා කරන්න. Have you taken your lunch? Have you taken your lunch? ඔයා දවල්ට කෑවද? Have you taken your lunch? Yeah, I have කියලා උත්තර දෙනවා. Yeah, I have. ඉතින් අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න notification bell එක click කරලා තියන්න. හැමදාම උදේ 9ට 11ට සවස් 4ට සහ රාත්‍රී 4ට මම live වෙනවා. අපේ online ඉංග්‍රීසි පන්තියේ කතා කර කර පුරුදු වෙන්න කැමති නම් අපේ app එකකුත් තියෙනවා කතා කර කර පුරුදු වෙන. මේ number එකට WhatsApp message එකක් දාන්න. Wish you all the best.